සුබ දවසක් ඔබ හැම කෙනෙකුටම. මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොතින් ක්‍රිස්තියානි ඔබට යක්ෂයාට ඇතුල් වෙන්න පුළුවන්ද ඔබේ ජීවිතේට? ඔව් කියන්න පුළුවන්, බැහැ කියන්න පුළුවන්, විවිධ උත්තර තියෙන්න පුළුවන්. හැබැයි මම අද කියනවා ඇත්තම කතාව. ඔබ දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්න පුළුවන්. නොදන්න කෙනෙකුට දැනගන්න ඔබ මේක ගිහිල්ලා කියන්න. ඇත්තම කතාව ක්‍රිස්තියානි කෙනෙකුට යක්ෂයාට ඇතුල් වෙන්න පුළුවන්. ඒ මොකද ඇත්තම කතාව එක වෙන්න එකපාර වෙන්න බෑ. මොකද ඔහු ක්‍රිස්තියානි නිසා. එක වෙන්න ඔබ දැකලා ඇති එපීස පොතේ අපිට කියනවා 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ එක සඳහන් වෙන ආත්ම කිහිපයක් ගැන. අධිපතිකමේ ආත්ම, පරාක්‍රමධාරී ආත්ම, මුලාදනිකමේ ආත්ම, ඒ වගේම දුෂ්ටකමේ ආත්ම සේනා. මෙන්න මේ දුෂ්ටකමේ ආත්ම සේනා තමයි මුලින්ම මනුෂ්‍යයන්ට ඇටැක් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔබ හිතන්න මේ ඇත්තට මේ දුෂ්ටකමේ ආත්ම හරිම දුෂ්ටයි, හරිම නපුරුයි. මේ දුෂ්ටකමේ ආත්ම තමයි අර අශුද්ධ ආත්ම වලට එන්න පාර කපන්නේ. එහෙම නැත්නම් දොර අරින්න ඔබගේ ජීවිතේ. මේ දුෂ්ටකමේ ආත්ම වලට බෑ ඔබගේ ජීවිතයට ඇතුල් වෙන්න. මේ යක්ෂාත් ඒ දුෂ්ටකමේ ආත්ම වලට අශුද්ධ ආත්ම වගේ ඔබගේ ජීවිතයට ඇතුල් වෙන්න බෑ. ඔබගේ ශරීරයට ඇතුල් වෙන්න බෑ. ඒකයි ඇත්ත කතාව. ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි ඔබගේ මනසට සිතුවිලි එවන්න පුළුවන්. ඒක තමයි ඔවුන් කරන්නේ. ඒක තමයි ඔවුන්ගේ මේන් වැඩේ, මේන් ටාගට් එක. ප්‍රධානම දේ ඒක. එතකොට දැන් ඔබ හිතන්න ඔබට මොකක් හරි දෙයක් ගැන කේන්ති ගියා කියලා. ඉතින් ඔබ හිතේ ඒක සාමාන්‍යයි කියලා. දෙයක් ගැන කේන්ති ගියා. ඉතින් ඔබ ඒකට පසුතැවිලි වෙන්නේ නැහැ. එතකොට මේ දුෂ්ටකමේ ආත්ම ඔබට වට වෙලා කරන්නේ ඒ කේන්තියට සම්බන්ධ දේවල් වලට තන ගින්දර වලට පිදුරු දවනවා වගේ වැඩ. එහෙම කරලා ඊට පස්සේ ඔබගේ කේන්තිය කියන එක ඔබට තරහ වැඩි වෙලා ඔහු ගැන වෛරයක් ඇති වෙනවා. එහෙම ගිහිල්ලා එක තලයක් එනවන්නේ ඒ තැනදී ඔබට අශුද්ධ ආත්මයක් ඇතුල් වෙන එකට. ඒ කියන්නේ චූටි බීජයක් තමයි මේ දුෂ්ටකමේ ආත්මය වන්නේ. දුෂ්ටකමේ ආත්මය ඇවිල්ලා මනස කාලා විකෘති කරලා ඊට පස්සේ ඔවුන් තමයි මේ අශුද්ධ ආත්ම ඔබගේ ඇඟට එන්න ඉඩ අරින්නේ. දැන් ඔබගේ ඇඟේ යක්ෂාත්මයක් මේ විදිහට තියෙනවා. මොකද ඔවුන් පාර කපලා ඉවර වෙලා ඒ අශුද්ධ ආත්මය ඔබගේ ඇඟට දැන් ඇවිල්ලා ඉවරයි. එතකොට මේ අශුද්ධ ආත්මයෙන් තමයි මේ මනුස්සයා පාලනය කරන්නේ. හරිද? තව උදාහරණයක් මම කියන්නම්. ඔබ දැකලා තියෙනවා අපේ තරුණ පරම්පරාවේ ගෑනු ළමයි, පිරිමි ළමයි යාළු වෙනවා, අෆෙයර්ස් තියාගන්නවා. ඊට පස්සේ ඒක බ්‍රේක් අප් වුණාට පස්සේ ඔවුන් සමහර කට්ටිය වහබොනවා, බෙල්ල වැලදා ගන්නවා. ඉතින් විවිධ දේවල් වලින් ජීවිතය නැති කර ගන්නවා. ඒකට හේතුව මේ අශුද්ධාත්ම. අශුද්ධාත්ම කියලා කියන්නේ ඒකට ඇත්තම හේතුව තමයි ඊට පිටිපස්සේ ඉන්න දුෂ්ටකමේ ආත්ම. මේ දුෂ්ටකමේ ආත්ම තමයි මේකට පාර කපන්නේ. එයාලා ඔලුවට අනම්මනම් දාලා දැන් ඔයාලට කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලට මෙහෙමයි කියලා. ඇත්තම කතාව ඔබ දන්නවද? යක්ෂාත්මයකට බෑ ඔබගේ කාමරේ ඔබ තනියම ඉද්දී එකපාරට යකෙක් මතුවෙලා පිහියකින් ඔබට අරින්න බෑ. එහෙම බෑ යක්ෂයෙකුට. හැබැයි මේ දුෂ්ටකමේ ආත්ම වලට පුළුවන් ඔබගේ මනසට ඇවිල්ලා ඔබගේ මනසට පුළුවන් තරම් සිතුවිලි එවලා ඔබට ඒ 99% ගණන් වල එද්දී ඔබගේ අතට පීයක් අරගන්න තරම් සිග්නල් එකක් දීලා ඒකනේ හරියට දුෂ්ටකමේ ආත්ම රිමෝට් එකකින් පාලනය කරනවා වගේ. ඒ පීයකුත් අරගෙන ඒ පීයෙන් ඔබට පුළුවන් ඔබට මැනගන්න. ඒ තත්ත්වයට පත් කරන්න මෙන්න මේ දුෂ්ටකමේ ආත්ම. හරි? ඒ වගේම තමයි මම බයිබලෙන් පෙන්නන්නම්. ඔබ දැකලා ඇති සාමුවෙල් පොතේ තියෙනවා සාවුල් රජ සහ දාවිද් ගැන කතාව. ඔබ දැකලා ඇති සාවුල් රජට එකපාරට කේන්ති යනවා. ඒ කියන්නේ කේන්ති එන්නේ දාවිද් ගැන. දාවිද් ගැන කේන්තිය එද්දී ඒ කියන්නේ ඒක ටික වැඩි වෙනවා. ඔබ දැකලා ඇති. එහෙම වෙන්නේ මේ දුෂ්ටකමේ ආත්ම. දුෂ්ටකමේ ආත්ම තමයි ටික ඒක කරන්නේ. කේන්තිය වැඩි වෙලා ඔබ දැකලා ඇති. ඔක කියවලා තියෙනවා නම් ඔහුට අශුද්ධාත්මයක් පවා ආවේශ වෙනවා. ඊට පස්සේ දාවිද් එක වෙලාවකදී ඒක සුව කරන්න ඔහු යම් දෙයක් කරන්න යද්දී ඔහුටත් බලපෑමක් සිද්ධ වෙනවා. එක තැන්වල ඒක ඔබ දැකලා ඇති. ඒක වෙනම කතාවක්. ඔබ දන්නවා නම් විතර ඒක තේරෙන්නේ. එහෙම අලුත් ගීසමේ පරණ ගීසමේ ගොඩාක් තැන්වල
ක්‍රිස්තියානි නෝන ඔක්කොම එකයි. මේක තමයි එන පැටර්න් එක. හරිද? පළවෙනියටම දොරරින්න මෙන්න මේ දුෂ්ටකමේ ආත්ම. ඔබ කොහොමද ඒතර මේකෙන් ගැලවෙන්නේ? ඔබ හිතන්න දැනටම ඔබට දුෂ්ටකමේ ආත්මය ඇටැක් කරනවාද කියලා ඔබ දන්නේ නැහැ. ඔබට දැනටම අශුද්ධාත්මයක් තියෙනවද කියලා ඔබ දන්නේ නැහැ. මේ මම ඔබට කියනවා මේ දැන් ඔබට ගැලවෙන්න පුළුවන් 100%ක්ම ජේසුස් වහන්සේගේ ලේ වලින්. ජේසුස් වහන්සේගේ ලේ වලින් ඔබ ගැලවෙන්න ඔබ ඉස්සෙල්ලම හිතන්න ඔබට පේන්න ඕන මේ යක්ෂාත්ම කියන දේ කියන්නේ ඔවුන් මනසේ ඉද්දී නිකන් ඉන්නේ නැහැ. ඔවුන් දේවල් කරනවා ඔබට. කියන්නේ ඔවුන් ඔබට කතා කරනවා, ඔවුන් ඔබට සිහින වලින් දර්ශන වලින් දේවල් පෙන්වන්න හදනවා. ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන තැනට ඔබ පමුණවන්න ඔවුන් try කරනවා. ඔවුන් නිකන් ඉන්නේ නැහැ. නිකන් ඉන්න බෑ. ඒ වගේම තමයි ඔබ ගෙදර සුරතලෙක් ඇති කරනවා නම් ඔහුට කන්න දෙන්න ඕන. ඒ සතාට බොණ්ඩ කන්න ඒ දේවල් අවශ්‍ය දේවල් සපයන්න ඕනේ. ඒ වගේ තමයි මේ යක්ෂාත්ම වලට එයාලට කෑම ඕන. එයාලට පෝෂණය ඕන. එහෙම නැත්නම් ඔබගේ ජීවිතේ ඉන්න බෑ. ටිකක් වටපිට බලන්න ඔබ හොරකම් කරන කෙනෙක්ද? ඔබ බොරු කියන කෙනෙක්ද? ඒකෙන් දිගට යනවා නම් ඔබ දන්නවා ඉතින් අනිවාර්යෙන් එන ඔබ නොදන්න දෙයක් ඔබ මෙහෙවනවා කියලා. එහෙම වෙන්නේ දැනටමත් ඔබට අශුද්ධාත්මයක් ඇතුල් වෙලා එහෙම නැත්නම් අනිවාර්යෙන් ඇතුල් වෙන්න try කරනවා. හරි? මේක අන්තිම ලෙවල් එක තමයි ඔබට අමාරු වෙනවා ඔබ පාලනය කරගන්න. ඔබ කතා කරන වචන සමහර ඔබට ඕන දේවල් මේ එළියට එන්නේ. හරි? එහෙම වෙන්න ඔබගේ මනසේ 110 120 130 ඔහොමම යක්ෂාත්පත් කරගන්නවා. තේරුණාද? ඊට පස්සේ තමයි කියන්නේ ඔබ දැකලා ඇති ගැලවීම ලැබපු නැති මිනිස්සෙක්ට ඔහු මොකක් හරි වෙලා උන්ට තරහ ගියාන් පස්සේ ඒ කියන්නේ ඔහු තරහ යන පුද්ගලෙක් කියලා හිතන්න. ඊට පස්සේ ඔහු ගැලවීමකට ආවට පස්සේ ඔහු ඒ පුරුද්ද අයින් කරා කියලා හිතන්නකෝ. දැන් යක්ෂාත්මයත් ඔහුගෙන් ගියා. හැබැයි එකපාරට ඔය කේන්තියක් වගේ වෙන දෙයක් ආවම කියන්නේ කේන්තියට පත්වන දෙයක් ආවට පස්සේ එකපාරට උඩ 100% වගේ කේන්ති යන එකපාරට. මම කියන්නේ නේද ඔබට තේරෙන්නේ නැති. එහෙම වෙන්නේ කලින් ඉඳන් යක්ෂයා මනසේ ඉඳලා ග්‍රවුන්ඩ් එක හදලා තියෙන්නේ. ඒ පාරවල් කපලා ඒවා යක්ෂයා රෝණ විදිහට ඒ පාර කැපිලා තියෙන්නේ දැන්. දැන් ඔහු සිත අලුත් කරගන්න ඕන දැන් අලුතෙන්. මම කියන දේ ඔබට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ක්‍රිස්තියානි අපි කියලා උඩු වෙන්න එපා. යක්කුන්ට අපිට ඇතුල් වෙන්න බෑ. යක්කුන්ට බෑ අපිට ඉඩක් එහෙම නැහැ. ඔබ ඉඩ දෙනවා නම් යක්කුන්ට එන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. හරි? ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ඒ තියෙන බලකොට උදුරලා දාන්න. ඔබ දන්නවා ඔබගේ ජීවිතේ මොනවද තියෙන්නේ කියලා. ඒ බලකොට උදුරලා දාලා ඔබගේ සිත අලුත් කරගැනීමේ ක්‍රියාවලකට එන්න. යක්ෂයට ඉඩ දෙන්න එපා. හරි? චූටි ඉඩක් දුන්නොත් ඌ එතනින් රිංගලෙලා ටික ඒක ඔහු ඔබගේ මනස අත්පත් කරගන්න. ඔබගේ මනස ඔහු අත්පත් කරගත්තා කියන්නේ ඔහු ඔබ අත්පත් කරගත්තා කියන එක. හරි? නිකන් හිතන්න ළමයෙක්ට මේ බෙල්ල වල දාගන්න තරම් ඒක අමුතු කන්ෆිඩන්ස් එකක් දෙන්නේ කවුද කියලා. ඒ ඔහුට ඒක බෑ නැත්තම කරන්න. කොහොමද අමුතු කන්ෆිඩන්ස් එකක් දෙන්නේ? ඒක ඇත්තටම කන්ෆිඩන්ස් නෙමෙයි. ඒක යක්ෂයා දෙන බොරු ධෛර්යය. බොරු ධෛර්යයෙන් තමයි ඒක වෙන්නේ. ඉතින් ඒ තාවකාලික ධෛර්යය දෙන්න තරම් ඔහුගේ මනස අත්පත් කරගන්නවා මේ දුෂ්ටකමේ ආත්ම. ඉතින් ඔබට පුළුවන් මේ දුෂ්ටකමේ ආත්ම බඳින්න. ඔබ කියන්න කෑ ගහලා කියන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් දුෂ්ටකමේ ආත්ම බඳිනවා. එහෙම කියලා කියන්න. ඔබේ පවුලට බාධා කරනවා නම් ඔබගේ පවුල ඔබ දැකලා එකපාරට ඇවිල්ලා එකපාර ප්‍රශ්න දුෂ්ටකමේ ආත්ම බඳින්න. එතකොට තමයි ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්න. හරිද? ඉඩ දෙන්න එපා. නොදන්න කෙනෙකුට ඔබ කියලා දෙන්න මම කියන්නේ මේක ෂෙයා කරන්න කියලා. ඔබ කියලා දෙන්න වෙන්න ඕන දේ තමයි ක්‍රිස්තියානි කියලා හිතාගෙන ඔබ හිතන්න එපා යක්ෂාත්ම වලට ඇතුල් වෙන්න බෑ කියලා. ඒක වෙන්න පුළුවන් ඔබ ඉඩ දෙනවා නම්.